ස්ථානය රත්මලාන ශාන්ත රීටා පාරේ පිහිටා තියෙන ශාන්ත රීටා කියන දේවස්ථානය. එම දේවස්ථාන භූමියේ තියෙන ලිඳක වැටිලා 11 හැවිරිදි පාසල් යන පිරිමි දරුවෙක් මිය ගිහි. භද්‍ර යෞවනයේ පසු ස්වරූපී කණිකාවක් විසින් සිදු කළ අමානුෂික ඝාතනයක්. අපේ සිංහල සිනමාව තුළදී අපට හමු වූ විශිෂ්ට සුවිශේෂී සිනමා කෘතියක්. සිසිල ගිනි ගනී. අපේ දේශීය සිංහල සිනමාව තුළ අපට හමු වූ තවත් විශිෂ්ට සිනමා කෘතියක්. ප්‍රසන්න විතානගේ අදටත් සිනමා ශාස්ත්‍රයේ ක්‍රියාකාරී අපට ඉන්න සුවිශිෂ්ට සිනමා කරුවෙක්නේ. ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය තමයි මේ සිසිල ගිනි ගනී කියන්නේ. 1992 ජනවාරි 17 වන දින තමයි මුල්වරට තිරගත වුණේ. ඉතින් මේ සිසිල ගිනි ගනී සිනමා කෘතියට අදාළ වන එක්තරා සත්‍ය කතාවක් තියෙනවා. සත්‍ය සිදුවීමක්. ඉතින් මේ චිත්‍රපටයට පාදක වුණු ඒ සත්‍ය කතාව පිළිබඳව තමයි මම මුලින්ම ඔබට ඉතාම සරලව හා කෙටියෙන් මේ කියන්නට හදන්නේ. 1965 වසරේ පෙබරවාරි 7 වන දින රත්මලාන ප්‍රදේශයේ ශාන්ත රීටා පාරේ පිහිටා තියෙන ශාන්ත රීටා කියන දේවස්ථාන භූමිය තුල තියෙන ලිඳක වැටිලා මිය ගිහින් ඉන්නවා දකින්නවා කවද 11 හැවිරිදි පාසල් යන පිරිමි දරුවෙක්. මේ දරුවගේ නම තමයි රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද. මේ දරුවගේ පියා ඇවිල්ලා ඒ කාලේ යම් පමණක ධනවත් ව්‍යාපාරිකයෙක් වුණු විශේෂයෙන් නුගේගොඩ ප්‍රදේශයේ බෝධිපාල කිරඹකන්ද. ඔහුගේ බිරිඳ තමයි මේ රාම්දාස් දරුවගේ මව තමයි ජෙසී ප්‍රනාන්දු කියන්නේ. ඉතින් පොලිසිය මුලින්ම විශ්වාස කරන්නේ හිතන්නේ ඇත්තටම මෙය අහඹු සිදුවීමක් කියලා. මේ දරුවාගේ මේ මිය යාම අත්වැරදීමකින් මේ ලිඳට වැටිලා මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. නමුත් විමර්ශන කටයුතු සිදු කරද්දී ඔවුන් විශ්වාස කරනවා තීරණයකට එනවා නැහැ මේක අහඹු සිදුවීමක් නෙමේ. පැහැදිලිවම මේ තුල යටිපෙළේ භයානක කතාවක් තියෙනවා. මේක තමයි සොයාගෙන යන්නේ. එතනදී තමයි විශේෂයෙන්ම මේ දරුවගේ පවුල් පසුබිම ගැන සොයාගෙන යනකොට ඇත්තටම පොලිසිය ගත්තේ තීරණය නිවැරදි කියලා හිතන්නේ. මේ බෝධිපාල කිරඹකන්ද කියන පුද්ගලයා විවාහයෙන් පස්සේ ජෙසී ප්‍රනාන්දු සමග විවාහ වීමෙන් පස්සේ නුගේගොඩ ඔය කවුඩාන පාරේ කුලී පදනම යටතේ නිවසක තමයි පදිංචි වෙන්නේ ඇවිල්ලා. පොලිසිය විමර්ශන කටයුතු කරද්දී තා බරපතල කාරණාවක් හෙළිදරව් කරගන්නවා. ඒ තමයි මේ ගෙදරට නිරතුරුව ආවගිය පිරිසක් ඉන්නවා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, තව පොලිස් නිලධාරීන් පවා, ඒ වගේම ව්‍යාපාරිකයින්. මොකටද ඇවිල්ලා තින්නේ ඔව්? හැම මොහොතකම ඔබ දන්නවද මේ නිවස පවත්වාගෙන ගිහින් තියෙන්නේ ගණිකා මඩමක් විදිහට. මේ බෝධිපාලගේ බිරිඳ ජෙසී ප්‍රනාන්දු විවිධ අවස්ථාවල ගණිකාවක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔය අතරතුරදී තමයි මේ කතාවට එකතු වෙන්නේ 17 හැවිරිදි කතෝලික බර්ගර් ජාතික සුරූපිනියක් වන පෝලින් ඩී ක්‍රූස් කියන ඒ යෞවනිය. ඇය ලස්සනයි, ඒ වගේම ඇය දැඩි කාමුක ආසාවන්ගෙන් පෙළෙනු කාන්තාවක්. ඉතින් මේ බෝධිපාල කිරඹකන්ද ඇයව දකිනවා, ඇයට හිතක් පහළ වෙනවා. ඉතින් ඇත් සමග ඉතා ඉක්මනින්ම අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඉතින් නිතර මේ පෝලින් ඩී ක්‍රූස් ජීවත් වුණේ ඔය සත්තු වත්තේ, සත්ව උද්‍යානයේ දෙහිවල ගල්වල පාරේ පිහිටා තියෙන නිවසක. මේ නිවසට බෝධිපාල සහ ඔහුගේ පුතා ඔය මියගිය රාම්දාස් ගෝඨාභයත් නිතර යනවා. ඉතින් ඔය අතරේදී තමයි 1965 පෙබරවාරි 7 වන දින මේ පෝලින් ඩී ක්‍රූස් රාම්දාස් ගෝඨාභය දරුවාගේ පාසලට ගිහින් මේ දරුවාව අරන් යනවා චිත්‍රපටියක් බලන්න කියලා. හැබැයි ඇසින් දුටු සාක්ෂිකරුවන් පවා ඉන්නවා නැවත දරුවාව පාසලට ගෙනල්ලා බස්සලා තියෙනවා. ඉතින් එදින තමයි මේ ඛේදනීය සිදුවීම මේ දරුවට සිද්ධ වුණේ.
දරුවගේ මරණය සිද්ධ වුණේ. ඉතින් කොහොමින් කොහොම හරි වරදකාරිය බවට පත්වෙන්නේ පෝලින් ඩී ක්‍රූස් මේ 17 හැවිරිදි තරුණිය. ඇයට මරණීය දණ්ඩනය ලබා දෙනවා. නමුත් පසුව 1969 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම පරිවර්තනය කරනවා. 1980 වසරේදී තමයි ඇය නිදහස් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඇය කොයි මොහොතකවත් ඔය නඩුව යන මොහොතේ පිළිගන්නේ නැහැ ඇය විසින් මේ ඝාතනය සිදු කළ බව. ඉතින් ඔන්න ඔය කතාව පාදක කරගෙන තමයි ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන්නේ සිසිල ගිනි ගනි 1992 අවුරුද්දේ තිරගත වුණු ඒ විශිෂ්ට සිනමා කෘතිය කළු සුදු සිනමා පටයක්. ඉතින් පෝලින් ඩී ක්‍රූස්ගේ චරිතය නිරූපණය කරන්නේ සබීතා පෙරේරාගේ සිනමා දිවියේ විශිෂ්ටතම රංගනය පැහැදිලිවම. ඒ වගේම බෝධිපාලගේ චරිතය සනත් ගුණතිලක විසින් නිරූපණය කරනවා. ඉතින් මේ තිරපිටපත විසින් අර සත්‍ය සිදුවීමේ දේවල් සිනමාරූපීව වෙනස් කරලා තියෙනවා පැහැදිලිවම. ඉතින් ඒ කෙසේ වෙතත් මේක විශිෂ්ට සිනමා කෘතියක්. සුමින්ද වීරසිංහ තමයි කැමරා අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටයට 1993 වසරේ පැවති සියලුම සිනමා සම්මාන උළෙලවල් වලදී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය ඇතුළු සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉතින් සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ටෝනි රණසිංහ, වීනා ජයකොඩි ඇයත් විශිෂ්ට රංගනයක නිරතනවා. මට කියන්න අමතකුණා ඇත්තටම වීනා ජයකොඩි තමයි ජෙසී ප්‍රනාන්දුගේ චරිතය නිරූපණය කළේ. ඇයටත් හොඳම සහාය නිළියට හිමි සම්මාන ලැබෙනවා ඒ සම්මාන උළෙලවල් වලදී. අශෝක පීරිස් තවත් බොහෝ නළු නිලි පිරිසක් ඩිලානි අබේවර්ධන මේ චිත්‍රපටයේ රඟපෑවා. ඉතින් සිසිල ගිනිගනින් කියන්නේ ප්‍රසන්න විතානගේගේ උළුදුල් සිනමා අධ්‍යක්ෂණය අපේ දේශීය සිංහල සිනමාව තුළ බිහි වුණු තවත් එක් විශිෂ්ට සිනමා කෘතියක්.